පින්වතුනි අද අපිට වාසනාව තිබුණොත් ඔබටත් මටත් මේ ස්වර්ණමාලී මහසෑ මළුවේ අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ සසර පුරාවට කළ පුණ්‍ය මහිමය. මේ බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය මහිමය ගැන විස්තර කරන තැන්වල තියෙනවා තමන් සංසාරයේ කරපු දේවල් පින්වතුනි තමන්ගේ ශරීරයෙන්ම ප්‍රකට වෙනවා. කාට වැහුවත් තමන්ගේ ශරීරයෙන් ප්‍රකට වෙනවා. ඔබට මේ අහන්න ලැබෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය මහිමය ශරීරයෙන් ප්‍රකට වුණ හැටි. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒ වාගේ සම්බුදු සිරුරක් එක්කෝ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකට, එහෙම නැත්නම් තියෙන්නේ සක්විති රජ කෙනෙකුට. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර කොච්චර ලස්සනයිද කියනවා. මේ ලෝකේ යම්තාක් 이르දිමතුන් ඇද්ද ඒ සියලු 이르දිමතුන් එකතු වෙලා බුදු සිරුර මැව්වොත් ඒ බුදු සිරුර සැබෑ සම්බුදු සිරුරට සමාන වෙන්නේ නැහැ කියනවා. ඒ උතුම් බුදු සිරුර සැබෑ සම්බුදු සිරුරට සමාන වෙන්නේ නැහැ. හේතුව මේ ලෝකේ සියලු 이르දිමතුන්ටවත් බුදුරජාණන් වහන්සේගේ සිරුර ඒ විදිහට මවන්න බෑ. තව තියෙනවා මේ ලෝකේ යම්තාක් මූර්ති අඹන අය, පිළිම හදන අය, මේ තුන් ලෝකෙම පිළිම අඹන අය වැඩි ඕනේ විස්කම් දිව්‍ය පුත්‍රයා පවා සියලු දෙනා එකතු වෙලා එක බුදු පිළිමයක් ඇඹුවොත් ඒ බුදු පිළිමේ බුදුරජාණන් වහන්සේට සමාන වෙන්නේ නැහැ. ඒතර ඔබ අහලා ඇති මාරයා බුදු සිරුර මැව්වා, මහා කාල නාගරාජයා බුදු සිරුර මැව්වා කියලා කියන්නේ මෙහෙම. ඔන්න අපි කෙනෙක්ගේ රූපයක් හිතේ මතක තියාගන්නවා. මතක තියාගෙන පින්වතුනි ඒක අඳිනවා. එතකොට එයා වගේම කියලා අපි කියනවා. නමුත් ඇත්තටම එයා වගේම ඇඳට එයා ඇඳේ එයාගේ මතකයේ තිබ්බ විදිහට. සාමාන්‍ය කෙනෙක්ගේ රූපයක් කෙනෙකුට මතක තියාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ රෝම කූපයක් ගානේ තියෙන පුණ්‍ය මහිමෙන් හැදිච්ච සොඳුරු බව මේ ලෝකේ කිසි කෙනෙකුට මතක තියාගන්න බෑ. මතක තියාගන්න බෑ. දැන් මම බැලුවා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර වැඩිපුරම වර්ණනා කරලා තියෙන්නේ යශෝදරා උත්තමාවිය. ඉතින් එතුමිය බුදුරජාණන් වහන්සේගේ සිරුර ගැන කියපු නරසිය ගාථා බලනකොට යශෝදරා උත්තමාවිය දැකලා තියෙන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් කොටසයි. 80ක් අනුව්‍යංජන තියෙනවා. ඒ 80ක් අනුව්‍යංජන වලිමුත් කොටසයි යශෝදරාව අවුරුදු 13ක් තමන්ගේ ළඟ හිටපු ස්වාමියාගේ ශරීරේ ඒ මහා පුරුෂ ලක්ෂණ දැකලා තියෙන්නේ. එතකොට යශෝදරාවටවත් දකින්න බැරි, ඒක දැකලා මතක තියාගන්න බැරි වුණා නම් අනිත් අය ගැන කවර කතාවද? ඒ නිසාම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක්ගේ සිරුර තවත් කෙනෙකුට වර්ණනා කළ නොහැකි නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙනෙන මහා පුරුෂ ලක්ෂණ 32ක් වදාලා. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර බුදුරජාණන් වහන්සේ දකින්නකොටම පින්වත්නි දුක් දුරු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය මහිමයක්. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙකුට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දැක ගන්න ලැබෙනවා කියලා යමක් ඇද්ද? ඒක පරම දුර්ලභ ලාභයක් කියලා. පරම දුර්ලභ ලාභයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාලා. තව විශේෂ කාරණාවක් තියෙනවා.
ඒ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත ඒ සම්බුදු සිරුර දැක ගන්න එක ක්‍රමයක් තියෙනවා. එකම එක ක්‍රමයක් තියෙනවා. දැන් ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. ඒක හැබැයි ඒ වාසනාව සාමාන්‍ය මිනිසයාට නැහැ. මහා බල සම්පන්න දිව්‍යවරුන්ට, බල සම්පන්න බ්‍රහ්මයන්ට, 이르දිමත් මිනිසුන්ට බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර තියෙන තැනක් තියෙනවා. මැවිලා කොහෙද? මේ උතුම් ස්වර්ණමාලී සෑරජානන් වහන්සේ තුල. අපි මේ සිටින්නේ බටහිර පැත්තේ. මේ පැත්තේ තමයි බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩල තියෙන්නේ. උතුරු පැත්තට තමයි සිරස තියෙන්නේ. දකුණු පැත්තට සිරිපා තිබෙන්නේ. නැගෙනහිරට පිටුපා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු සම්බුදු සිරුර මවාගෙන මේ ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේ තුල සුදුවන් රශ්මි විහිදුවා අදටත් වැඩ සිටිනවා. ඒ සම්බුදු සිරුර අතුරුදහන් වෙන්නේ ධාතු පරිනිර්වාණයේ දවසේ. කාට හරි 이르දිමත් මනසකින් මේ සෑරජාණන් වහන්සේ තුලට යන්න පුළුවන් නම් ඔවුන්ට ඒ බුදු සිරුර දකින්න පුළුවන්. නමුත් බොහෝ අයට මේ සම්බුදු සිරුර දකින්ට අපහසු තරම් ආලෝකයකින් මහත් වූ දීප්තියකින්ම පෙනෙනවා මිසක්කා රෝම කූපයක් ගානේ බැලීමට තරම් පිම්මදි. තුන් ලෝකෙම දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර තියෙන එකම ස්ථානයේ මේ ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේ. අනේ අපිට මේ පුංචි දුරකින් උන්වහන්සේ ළඟ වැඩ සිටින්න ලැබුණානේ කියලා සන්තෝෂයටපත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විස්තරේ තියෙන දීඝනිකායේ ලක්ඛණ සූත්‍රයේ ද්වත්තින්සිමානි භික්කවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛනානි. පින්වත් මහණෙනි, මහා පුරුෂයෙකුට ලක්ෂණ 32ක් තියෙනවා. ශරීරයේ විශේෂ අංග 32ක් තියෙනවා. යේහි සමන්නාගතස්ස මහා පුරිසස්ස ද්වේව ගතියෝ භවಂತಿ අනඤ්ඤා. ඒ වාගේ ලක්ෂණ 32ක් තියෙන කෙනෙකුට එයාගේ ඉරණම් දෙකයි තියෙන්නේ, තුනක් නැහැ. මොකද්ද ඉරණම? සචේ අගාරං අජ්ජාවසති. ඒ වගේ කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදිලා ගිහි ගෙදර හිටියොත් එහෙම රාජා හෝති චක්කවර්ති, සක්විති රජ කෙනෙක් වෙනවා. ධම්මිකෝ ධම්ම රාජා, ඒ රජුරෝ සම්පූර්ණයෙන්ම දැහැමි රජ කෙනෙක්. චතුරන්තෝ විජිතාවේ, සතර දිවයිනම කියන්නේ මුළු පෘථුවියේම රජුරෝ. ජනපදච්චාරිය පත්තෝ, තම සියලු ජනපදම තමන්ගේ යටතට අරන් ආචාර්යවරයා බවට පත් වෙනවා. ඒ සක්විති රජතුමාට සත්ත රතන සමන්නාගතෝ මණික් 7ක් තියෙනවා. දැන් මේ මණික් 7 ලැබෙන්නේ මේ පෘථුවියේම රජ වෙන්න පුළුවන්නේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබුණොත් ගිහි ගෙදර ඉන්න කෙනාට. පළවෙනි එක තමයි චක්කරතනං. චක්කරතනං කියන්නේ පින්වතුනි විශාල කැරකෙන මණිකක් තියෙනවා, කරත්තරෝදයක් වගේ. ඒක මණික ආකාශයෙන් ගමන් කරන්නේ. ඒ මණිකේ පින්බලයට මිනිස්සුන්ට පුළුවන් ආකාශයට යන්න. ඒ විදිහට තමයි මේ පෘථුවිය වටේම ආකාශයෙන් ගිහිල්ලා මුළු පෘථුවියම රජුරුවන්ගේ යටතටපත් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ කැරකෙන මණිකේ ආනුභාවයෙන්. ඒක රජතුමාට ලැබෙන්නේ. අදටත් ඒ සක්විති මණික තියෙනවා දඹදිව වේපුල්ල පර්වතයේ යට. කල්පයකට පහළ වෙන සක්විති රජවරුන්ට පහළ වෙන එකම එක සක්විති මණිකයි තියෙන්නේ. ඒක වේපුල්ල පර්වතයේ ඇතුලේ තිබෙන්නේ. සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට පර්වතයෙන් මතුවෙනවා. හත්ති රතනං, ඇතෙක් ඉන්නවා සුදු පාට අහසින් යන. උදේ මෝන සෝදලා ඇතා පිට නැගලා
මේ පෘථුවිය වටේම ගිහිල්ලා එන්න පුළුවන් උදේ කෑමට. එච්චර වේගවත්. හත්ති රතන අස්ස රතන අස්සෙක් ඉන්නවා. ඒ අස්සයාගේ පිට උඩ නැගලා උදේ මෝන හොදලා පිට උඩ නැගලා මේ පෘථුවිය වටේම ගිහිල්ලා උදේ කෑමට එන්න පුළුවන් රජුරවණ්ඩ. මණි රතන මණිකක් තියෙනවා. ඒ මණික විශාල කුළුණක් උඩ තියලා තිබ්බොත් එහෙම ඒ මණිකේ එළියෙන් යොදුනක් දුරට කිලෝමීටර 10ක් විතර දුරට ඉර පෑවුවා වගේ එළියක් යනවා. ආලෝකේ වීදෙනවා. ඒතර මිනිස්සු ඉර පායලා කියලා වැඩ පටන් ගන්නවා කියනවා. ඉච්චර එළියයි කියනවා මේ මණික. අද කාලේ එහෙම ආලෝකයක් දෙන මණිකක් මේ ලංකාවේවත් තියනවද කියලා හිතා ගන්න බෑ. පින්වතුනි මේ ස්වර්ණමාලී සෑරජානන් වහන්සේගේ ඇතුලේ ධාතු ගර්භය ඉර මණ්ඩල 1000ක් පෑවුවා වගේ විශාල ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකය හැදිලා තියෙන්නේ සම්බුදු සිරුරේ එළියයි මේ සෑ ගර්භයේ තිබෙන මාණික්‍ය විලි එළියයි මුසු වෙලා. සාමාන්‍ය මිනිසුන්ගේ ඇහැට එළිය විහිදෙන මණිකක් දකින්ද මම නම් දැකලා නැහැ. ඔබ කොහොමද දන්නේ? ඊළඟට ඉත්ති රතනං ස්ත්‍රියක් ඉන්නවා මාණික්කයක්. අන්න ඒ ස්ත්‍රිය තමයි ඇත්තටම මණිකේ. මණික කියන්නේ ඒ මාණික්‍ය ස්ත්‍රී මාණික්‍ය ස්වාමියාව සිටිවිල්ලකින්වත් ඉක්මවා යන්නේ. ඊළඟට තමයි ඒ ස්වාමියාට දාස වෙලා උපස්ථාන කරනවා. පරිසරයේ සිසිල් වෙනකොට ඒ සක්විති රජතුමාගේ බිසවගේ ශරීරයේ උණුසුම් වෙනවා. පරිසරයේ උණුසුම් වෙනකොට සක්විති රජතුමාගේ බිසවගේ ශරීරයේ සිසිල් වෙනවා. කළුත් නැති සුදුත් නැති මේ මිනිසුන් අතර ඊතරම් ලස්සන ස්ත්‍රියක් නැහැ. ඊළඟට මේ මිනිස් ස්වභාවය ඉක්මවලා ගිහිල්ලා හැබැයි දෙවියන්ගේ ලස්සනට සමාන වෙලා නැහැ. දෙවියෝ ඊටත් එහා ලස්සනයි දිව්‍ය අප්සරාවෝ. ඇත්තටම මේ පෘථුවි මණ්ඩලයේ අපේ මහා සිද්ධාර්ථයන් වහන්සේ සම්මා සම්බුදු නොවුනා නම් සක්විති රජ කෙනෙක්. ඒ සක්විති රජතුමාට හිටපු බිසව වෙන්නේ යසෝදරා. මේ පෘථුවි මණ්ඩලයේ තරම් සුන්දර කාන්තාවක් නැහැ යසෝදරාව තරම්. ඉතින් සක්විති රජතුමාට ඒ වගේ ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා. ගහපති රත්න කියලා කියන්නේ පුරෝහිතේ. ඒ පුරෝහිතයට කියන්නේ මොකද්ද? සක්විති රජුරෝ වතුර මැදකින් කිව්වොත් දැන් මට රත්තරන් දියන් කියලා වතුර මැදින් රත්තරන් මතු කරලා දෙනවා. ඕනම නිධානයක් පේනවා සාමාන්‍ය ඇහැට. ඊළඟට තියෙනවා පරිනායක රත්නය කියලා සියලු වගකීම් දරන පුත්‍රයෙක් පහළ වෙනවා. තාත්තගේ සියලු වගකීම් ගන්නවා. සක්විති රජතුමාගේ සියලු වගකීම් පුතා ගන්නවා. තව පිරිවර 1000ක් පුත්‍රයෝ ඉන්නවා සක්විති රජතුමාට. මේ තමයි ගිහි ගෙදර හිටියොත් දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු කෙනෙක්. ඔහුගේ ඉරණම සචේකෝපන අඝාරස්ම අනගාරියම් පබ්බජති. හැබැයි එයා මහාන වුණොත් මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු කෙනා අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡදෝ. මේ ලෝකේ මෝහ පටලේ අවිද්‍යා පටලේ සිඳලු තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු කෙනෙක්. එහෙනම් ඉපදෙනකොටම අපේ ඉරණම අපේ ශරීරෙම ලියවිලා. ඉපදෙනකොටම අපගේ ඉරණම අපේ ශරීරෙම ලියවිලා. කාටවත් වහන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මොනවද මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ? හොඳට අහන්න පින්වත්නි මේක. ඉද බික්කවේ මහා පුරුෂෝ සුපතිට්ඨිත පාදෝ හෝති. සුපතිට්ඨිත පාද තමයි මහා පුරුෂයන් වහන්සේට පිහිටන පළවෙනි ලක්ෂණය. පොළොවේ මනාව සිරිපා පිහිටනවා. අපේ යටිපතුලේ තියෙන විදිහට වලක් නැහැ. ආරුක්කු හැඩයක් නැහැ. සමසේ පිහිටවනවා. ඊළඟට ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් වැල්ලක කෙනෙක් ඇවිද්දම පාසටහන පිහිටනවනේ. සමහර අයගේ පාසටහන
ඇඟිලි ටික විතරයි පිහිටන්නේ. ඒ කියන්නේ එයාගේ පාවල ඇඟිලි ටික ඉස්සෙල්ලා තිය වෙනවා පොළවේ, පස්සේ තමයි විලුඹ තියෙන්නේ. සමහර අයගේ පාසටහන් වල බලන්න විලුඹ පැත්ත තදයි පොළොවට. අර ඇඟිලි තියෙන පැත්ත වැඩිපුර වැදිලා නැහැ පොළවේ. ඒ එයාගේ මේ විලුඹ තමයි ඉස්සෙල්ලා තිය වෙන්නේ පොළවේ. බුදුරජාන් වහන්සේගේ එහෙම නැහැ. ගානට එකවරම ඇඟිලි ටික යම් මොහොතකද පොළවේ පිහිටන්නේ, විලුඹත් ඒ වෙලාවෙමයි. බුදුරජාණන් වහන්සේගේ සිරිපා සමානව තිබෙනවා. ඒ උතුම් සම්බුදු සිරිපා පිළිගන්න සමානව පිහිටන නිසා මේ පොළවේ උස්තෙන් පහත් වෙලා, පහත්ෙන් උස්සෙලා මේ පොළව සමතලා වෙනවා බුදු සිරිපා තියෙනකොට. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා රහතන් වහන්සේ නමකටවත් නොපෑගේවා කියලා. රහතන් වහන්සේ නමකටවත් පෑගෙන්න බැරි විදිහට ඒ සිරිපා බුදුරජාණන් වහන්සේ පා එසවූ පමණින් අතුරුදහන් වෙලා යනවා. යම් මොහොතක බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කළොත් විතරයි ඒ සිරිපා පොළොවේ පිහිටන්නේ. ඒ පාසටහන තියෙන විදිහට තියෙනවා. ඇයි දැන් මාගන්ධියා බිසව සිරිපා දැකලානේ මේ ලෝකයෙන් එතර වෙච්ච කෙනෙක් කියලා දැනගත්තේ. පින්වතුනි, දැන් පාසටහනක්, ඒ කියන්නේ පාසටහන තියලා ඔසවනකොට අර පස්සට වැලි විසි වෙන ගතියක් තියෙන්නේ. එහෙම ගතියක් තියෙනවා නම් ඒ කෙනාගේ චරිත ලක්ෂණය තමයි හරි කලබලකාරී, තරහ යන චරිතයක්. පොළොවේ පාසටහන දැකලා ඒ පා තියපු කෙනාගේ චරිතය හොයන්න පුළුවන්. ඊළඟට ඒ පාසටහන ඔහි එබිලා ඔහේ වගේ තියෙනවා නම් ඒ කෙනා හරි ඔතෑනි ඔහේ ඉන්න චරිතයක්. ඒ වගේ මේ මම ඒවා ඉගෙනගෙන නෙවෙයි මේ කියන්නේ. අටුවාවල තියෙනවා මාගන්ධී බැමිණේ පාසටහන් හොයපු ක්‍රමේ. මේ සිරිපා තියෙන කෙනා, මේ පාසටහන තියෙන කෙනා මේ සසරින් එතර වෙච්ච කෙනෙක් කියනකොට මාගන්ධී කියනවනේ මූසල කතා කියන්න එපා මේ ඕයි කියලා. ඊට පස්සේ මාගන්ධිය බැමිණි කියනවා නෑ, බ්‍රාහ්මණය පාසටහන් විද්‍යාවක් තියෙනවා කියනවා. ඒ පාසටහන් විද්‍යාව කියලා ඒ ওই පා තියෙන ඔය මම කියපු විස්තරය ගාථාවකින් කියනවා. කියලා කියනවා මේ විදියට සමලෙස පොළොවේ සම්පූර්ණයෙන් පාදේ පිහිටන කෙනෙක් තිබ්බොත් ඒ කෙනාව අල්ලන්න දෙවියන් මරුම් බමුණු සහිත ලෝකෙ කිසි කෙනෙකුට බෑ. ඔහු නිදහස් කෙනෙක්. ඊට පස්සේ දෙවෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි මහා පුරිසස්ස හෙට්ටා පාදතලේසු චක්කානි ජාතානි හොಂತಿ සහස්සරානි සනේමිකානි සනාභිකානි සබ්භාකාර පරිපූරානි. සිරිපතුල මැද යටිපතුලේ මේ සක් ලකුණක් තියෙනවා. කරත්තරෝදයක් වගේ ගරාදි 1000ක් තියෙනවා. වටේට නිම්වල්ලු තියෙනවනේ, ඒව 1000ක් තියෙනවා. ඉතා සියුම්. ඉතින් ඒක වටේ තමයි කවුරු හරි කියනවා නම් 108ක් මඟුල් ලකුණු තියෙනවා කියලා. ඒ 108ක් මඟුල් ලකුණු තියෙන්නේ ඒ කරත්තරෝදේ වගේ ඇතුලේ තියෙන ලක්ෂණේ වටේ. ප්‍රකටවම පේන්නේ කරත්තරෝදේ සංක් ලකුණ. ඊට පස්සේ ওই දෙවෙනි ලක්ෂණය. තුන්වෙනි එක තමයි මහා පුරුෂයෝ ආයතපන්නී හෝති. දික් විලුඹක් තියෙනවා. පින්වතුනි, අපේ පතුල ගත්තොත් අපේ කකුලේ කෙළවරේ තමයි විලුඹ තියෙන්නේ. ඒකට තමයි කකුල ඇඟ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපා කොටස් 4කට බෙදුවොත් කොටස් 2ක් බුදුරජාණන් වහන්සේගේ පා ඉස්සරහට තියෙනවා. එක කොටසක් පස්සට තියෙනවා. මැද කොටසේ තමයි ශරීරේ බර දරන්නේ. පැහැදිලිනේ? කොටස් 4කට බෙදුවොත් ඉස්සරහ කොටස් 2ක් සිරිපා තියෙනවා. තුන්වෙනි කොටසේ ශරීරයේ ඔසවන කොටස තියෙනවා. තව කොටසක් විලුඹ තියෙනවා දිගට. මේවා ඔක්කොම අතිශයින් සුන්දර ලක්ෂණ. මේවා කෙසේද අහවල් වගේ කියලා කියන්න කෙනෙක් නැහැ. හේතුව එක්කෝ සක්විති රජ කෙනෙක් පහළ වෙන්න ඕන, නැත්නම් සම්මා සම්බුදු කෙනෙක් වෙන්න ඕන. ඉතින් ආයතපන්නි දික් විලුඹ, දීගංගුලි
දැන් පින්වතුනි මේ ආයතපන්නේ සිරිපාවල තියෙන මේවා මහා පුරුෂ ලක්ෂණ. ඒතර කරත්තරෝදේ කොහොමද තියෙන්නේ? වටේ මොනවද තියෙන්නේ? ඒවා තමයි අනුව්‍යංජන කියන්නේ. අපිට වෙලාව තිබ්බොත් අද 80ක් වූ අනුව්‍යංජනත් ඔබට කියලා දෙනවා. දීගංගුලී හෝති අත්පා දිගයි ඇඟිලි. හරි ලස්සනයි දිගයි. දැන් අපේ අත්වල ඇඟිලි කොටයි. මං හිතනවා ඔබගේත් ඇඟිලි කොට ඇති. ඇඟිලි කොට ඇයි කියලා අද මේ පින් පව්වල විපාක කියනකොට තමයි අපි සංසාරේ කරපු අපේ කැරැට්ටුව පේන්නේ. කාටවත් හංගන්න බෑ. ඇයි ඇඟිලි දැන් දික් කරගන්නේ? බුදුරජාණන් වහන්සේ සංසාරේ ගොඩාක් පින් කළා දීගංගුලී. ඊට පස්සේ මුදු තලුණ හත්ත පාදෝ හෝති. යෝන් අත්පා තියෙනවා. කවදාවත් ඒ අත්පා දකින්නකොට වයසක කෙනෙක් කියලා හිතෙන්නෙම නැහැ. අවුරුදු 80ක් ගිය දෙනත් වයසක කෙනෙක් කියලා හිතෙන්නෙම නැහැ. තරුණයි අත්පා. ජාල හත්ත පාදෝ හෝති. නම්‍යශීලී අත්පා තියෙන ඕනම විදිහකට හැරවෙනවා. අද මිනිසුන්ගේ තියෙන ජාල හත්ත පාද නෙවෙයි. පතෝල වැටකුළු වගේ. ඩිංගක් එහෙම වෙච්ච ගමන් කටස් කාලා කැඩෙනවා. බුදුරජාණන් වහන්සේගේ කවදාවත් ශරීරය එහෙම කැඩෙන්නේ නැහැ. හේතු මුළු ශරීරය ඕන විදිහකට හැරවෙනවා. අත්පය ඕන විදිහකට හැරවෙනවා. පద్මාසනේ ඉඳ ගන්න ඕන උනොත් මේ පරිමණ්ඩලයෙන් මිනිස්සු කියන ආහාර මණ්ඩී කියලා හොඳට ඉඳ ගන්න පద్මාසෙන් ඉඳ ගන්නලම තප්පරයට ඉඳ ගන්නවා. මේ අතපය ඕන විදිහකට හැරෙනවා. ඒකට කියනවා ජාල හත්ත පාද කියලා. ඊළඟට තියෙනවා උස්සංක පාදෝ. උස්සංක පාදෝ කියන්නේ ගොප්පැටේ උඩක තියෙන්නේ. දැන් ගොප්පැටේ කියන්නේ මේ අපේ මේ යටි මේ කකුලේ තියෙන්නේ ගොප්පැටේ. ඒතර ඒ ගොප්පැටේ ටිකක් උඩින් තියෙන්නේ. එතකොට ඒ උඩින් තියෙන එක තමයි මහා පුරුෂ ලක්ෂණය. අනුව්‍යංජනයක් තියෙනවා. ඒක වැහිලා තියෙන්නේ. මිනිසුන්ට පේන්නේ නැහැ පිටට. ඉස්සිලා පේන්නේ නැහැ. ගොප්පැටේ කකුලේ උඩකින් තියෙන්නේ පහළ නෙවෙයි. ඒක අනිත් අයට පේන්නේ නැහැ. ඒක අනුව්‍යංජනයක්. බුදුරජාණන් වහන්සේ ගොප්පැටේ උඩ තියෙන නිසා පින්වතුනි අපේ පා බිම තියෙනකොට අපේ යටිපතුල පේන්නේ විලුඹ පැත්තෙන් ටිකක් රතු පාටට රෝස පාට සුදු පාට හරි අපේ යටිපතුල පිටට පේන්නේ විලුඹ පැත්තෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගොප්පැටේ උඩින් තියෙන නිසා බුදුරජාණන් ඇඟිලිවල පවා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල රෝස පාට වටේටම පේනවා. ඒක අනුව්‍යංජනයක්. ඒතර මහා පුරුෂ ලක්ෂණය උස්සංක පාදෝ ගොප්පැටේ උඩින් පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඒනි ජංගෝ කෙන්ඩා ඒනි මුවෙක්ගේ වගේ. එතකොට දැන් ඒක විස්තර කරන්න විදිහක් නැත්තේ ඇයි? ඒනි මුවෝ දැකලා නැති නිසා. මහතත් නැහැ ගොඩාක් කෙට්ටු කේන්ද ඇරිත් නැහැ. ඒනි මුවෙක්ගේ වගේ කෙන්ඩා තිබෙනවා. එතකොට අපේ කකුල් වල කෙන්ඩා තියෙන විදිහනොත් අපි සංසාරේ මොනවද කළේ කිව්වේ කියලා හොයන්න පුළුවන්. ඒ විස්තර ටික අපි දැන් මේ මහා පුරුෂ ලක්ෂණ 32 ඉගෙනගෙන ඉවර වෙලා ඒවක් කරපු කර්ම මොනවද කියලා අපි ඉගෙන ගන්නවා. තිතකෝ අනෝන මන්තෝ උබෝනි පානිතලෙහි ජානුකානි පරිමසති පරිමජ්ජති. හිතගෙන නැමෙන්නේ නැතුව ධන හිසල්ලන්න පුළුවන්. දැන් බලන්න ඔයාලා දැන් මේ දේශනාවෙන් පස්සේ හිතගෙන දැන් හිත ගන්න නැතුව ධන හිස නැමෙන්නේ නැතුව අල්ලන්න පුළුවන්ද කියලා. මට ලංකාවේ කවුරු හරි හාමුදුර නමක් හිටියා කියලා මට කවුරු හරි කියලා තියෙනවා. දැන් ඒ හාමුදුර අපවත් වෙලා හිතගෙන නැමෙන්නේ නැතුව ධන හිස අල්ලන්න පුළුවන්. එතකොට සමහර අයට ලක්ෂ ගානකින් එක්කෙනෙකුට මේ පුරුෂ ලක්ෂණ එකක් දෙක පිහිටන්න පුළුවන්. හැබැයි මේ 32ම පිහිටන්නේ සම්බුදු කෙනෙකුට නැත්නම් සක්විති රජ කෙනෙකුට. ඊට පස්සේ තියෙනවා කෝසෝහිත වත්ත ගුයෝ හෝති. කෝෂයක පුරුෂ නිමිත්ත තියෙන්නේ කෙමියක බහලූ පරිද්දෙන්. මේ සද්දන්ත මංගල හස්තියෙක්ගේ
එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ වෘෂභයෙක්ගේ පුරුෂ නිමිත්ත ශරීරයේ ඇතුලේ කිඳා බැහැලා ඒ ශරීර කෘත්‍ය කරන වෙලාවේ මතුවෙන්නේ යම්සේද මහා පුරුෂයන් වහන්සේලාගේ පුරුෂ නිමිත්ත ශරීරයේ ඇතුළේ තියෙන්නේ කෙමියක බහලූ පරිද්දෙන් ඒ පුරුෂ කෘත්‍ය ඉදිරියේ තමයි ඒ පුරුෂ නිමිත්ත මතුවෙන්නේ. ඒක මහා පුරුෂයන්ට පිහිටන දෙයක්. ඊළඟට තියෙනවා ස්වර්ණ වන්නෝ හෝති කංචන සම්නිබත්තවෝ. ඊටමත් සුන්දරයි පාට රත්තරන්. දැන් අපි කියනවානේ බුදුරජාණන් වහන්සේ රත්තරන් පාටයි කියලා. එහෙම නෙවෙයි ඒ කාලේ කතා කරලා තියෙන්නේ. අහනවා රත්තරන් මොන පාටයිද කියලා. භාග්‍යතුන් වහන්සේගේ පාටයි කියනවා. අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ රත්තරන් පාටයි කියලා. නමුත් ඒ කාලේ කතා වෙලා තියෙන්නේ රත්තරන් බුදුරජාණන් වහන්සේගේ පාටයි කියලා. ස්වර්ණ වර්ණ රම් පැහැය. සුකුමච්ඡවි හෝති සුකුමන්තා චවියා රජෝ ජල්ලං කායේන උපලිප්පති. සම කොච්චර සිනිදුයිද කියනවා නම් දූවිලි ශරීරයට වැටුනොත් බිමට වැටෙනවා. හැමේ රඳින්නේ මේ මුළු පෘථුවිය ධාතුවේම හෙව්වත් ඔහොම සමක් තියෙන කෙනෙක් කොහෙන් හොයන්නද? සාමාන්‍යයෙන් සිනිදුව තියෙන අතිශයින් සිනිදු භාජනයක පවා දූවිලි රඳිනවනේ. අතිශයින් සිනිදු රම්බඳුනේ පවා දූවිලි රඳිනවනේ. අපි සරණ ගියේ මගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ දූවිල්ලක් රඳින්නේ මහා පුරුෂ ලක්ෂණයක්. ඊට පස්සේ ඒකේක ලෝම හෝති ඒකේකානි ලෝමානි ලෝම කූපී සුජාතානි. එක රෝම කූපයක එක ලොම් ගහයි එන්නේ. දැන් සාමාන්‍ය කෙනෙක් ගත්තොත් එක ලොම් ගහක ලොම් ගස් දෙක තුනක් ඇවිල්ලා තියෙනවා රෝම කූපයක. බුදුරජාණන් වහන්සේගේ මුළු ශරීරයම එක රෝම කූපයක එක ලොම් ගහයි. එහෙනම් හිතන්න අපේ ශරීරයේ ලොම් ගහක පවා අපි කරපු කර්මයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේට කෙනෙක්ගේ සසර දිවසින් බලන්න ඕනේ. එනකොට ඇඟ දැක්කම මෙයාගේ සංසාරේ කියන්න පුළුවන්. ඒකයි. ඊට පස්සේ තියෙනවා උද්දංග ලෝමෝ හෝති උද්දංගානි ලෝමානි ජාතානි නීලානි අංජන වන්නානි කුණ්ඩලාවත්තානි පදක්ඛිනාවත්තක ජාතානි. ඒ ලොම් උඩු පැත්තට හැරිලා තියෙන්නේ. එහෙනම් ලොම් ගහ හැරිලා තියෙන පැත්තත් අපේ සංසාරේ අපි කරපු කර්මී පෙන්නනවා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ රෝම කූප උඩු පැත්තට හැරිලා තියෙන්නේ තනිකර නිල් පාටයි. එහෙනම් ලොම් ගහේ සමහර අයගේ ලොම් තඹ පාටයි. සමහර අයගේ ලොම් කළු පාටයි. සමහර අයගේ ලොම් දුඹුරු පාටයි. සමහර අයගේ ශරීරයේ ලොම් සුදු පාටයි. එහෙනම් පාටෙන් ලොම් ගහේ පාට තමන්ගේ සසර තියෙනවා. ඊට පස්සේ අංජන වන්නන් තද්ද කළු පැහැයෙන් යුක්තරයි. ඊළඟට කුණ්ඩලා වත්තානි පදක්ඛිනා වත්තක ජාතානි. ඒ සියලු ලොම් තියෙන්නේ දකුණු පැත්තට කැරකිලා අර මේ අපි සාමාන්‍ය ව්‍යවහාර කියන්නේ පොකුටු වෙලා කියලා කැරකිලා තියෙන්නේ. බ්‍රහ්මොජ්ජු ගතෝ හෝති. බුදුරජාණන් වහන්සේගේ ශරීරය බ්‍රහ්මීගේ වගේ ඍජුයි. සම්පූර්ණ ශරීරය ඍජුයි, කිසි තැනකින් නැමිලා නැහැ. සත්තුස්සදෝ හෝති. සත්තැනක මස් පිහිටා තිබෙනවා. දැන් අපි ශරීරය ගත්තොත් අපේ අත්වල පිටපැත්තේ මස් මේ පිරීලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ මේ අත්වල උඩ යටපැත්තේ මස් පිරීලා. පාවල උඩ පැත්තේ මස් පිරීලා. මේ උර පැත්තේ මස් පිරීලා. මේ උඩ උරහිසේ මස් පිරීලා. ශරීරයේ ඇට කටු පිටට පේන්නේ නැහැ. ඊට පස්සේ බලන්න මේ ශරීරයේ මස් පිහිටිය පමණින් ශරීරයේ මස් කොහොමද පිහිටලා තියෙන්නේ? ඒ අනුව සසර පේනවා. ඊට පස්සේ තියෙනවා සීහ පුබ්බද්දකායෝ හෝති. සිංහෙක්ගේ වගේ ඉදිරි කය තේජසයි. සාමාන්‍යයෙන් පින්වත්නි සිංහයාගේ තේජස තියෙන්නේ ඉස්සරහින්. සිංහයාගේ පිටිපස්ස කොටස කේන්දෑරි. සිංහයාගේ තේජස තියෙන්නේ ඉස්සරහින් බලනකොට.
ඉස්සරහින් සිංහෙක් පේන්නේ යම් විදිහටද බුදුරජාණන් වහන්සේ දකින්නට සිංහෙක් දකිනවා වගේ. සීය පුබ්බද්ද කායෝ චිතන්තරංසෝ හෝති කියන්නේ පින්වතුනි අපේ පිටේ මැද කාණුවක් වගේ තියෙනවනේ. නැද්ද ඔයාලගේ පිටවලවල්? බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂයන්ගේ පිට මැද කාණුවක් නැහැ. මස් පිරිලා තියෙන්නේ. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. එතකොට අපේ ශරීරය මැද කාණුවකින් දෙපැත්තට බෙදිච්ච එකෙන්ම අපි සංසාරේ කරපු කර්මය කියනවා. ඊට පස්සේ තියෙනවා නිග්‍රෝධ පරිමණ්ඩලෝ හෝති යාවතක්වස්ස කායෝ තාවතක්වස්ස භ්‍යාමෝ යාවතක්වස්ස භ්‍යාමෝ තාවතක්වස්ස කායෝ නිග්‍රෝධ පරිමණ්ඩලෝ නුග වෘක්ෂයක් වගේ පිරිපුම් ශරීරේ මේ ශරීරේ පිරිපුම් බඹයේ යම්සේද උස ඉපමණයි උස යම්සේද බඹේ ඉපමණයි. මෙන්න මේ බුද්ධ වචනෙන් තමයි බුදුරජාණන් වහන්සේ අඩි 6ක් උස ඇති කියලා බුද්ධ වචනෙන් තමයි අපි ඉගෙන ගන්නේ. බඹයක් උසයි බුදුරජාණන් වහන්සේ. ඊළඟට සමවත්තක් දැන් අද කාලේ ඉන්න සමහර අය උසයි. දැන් මේ උස කියන එකත් එක්ක නිග්‍රෝධ කියන වචනේ එනවා. පිරිපුන් නුග වෘක්ෂයක් වගේ කියලා. අද සමහර අය ඉන්න අඩි 6ක් උසයි කේන්දෑරි පොල් ගහක් වගේ. එහෙම නෙවෙයි මේ උස තියෙන්නේ පිරිපුන් ශරීරයක් එක්ක. ඊළඟට තියෙනවා සමවත්තක්ඛන්தோ හෝති. මේ ගිල ශරීරයේ ගිල හරියටම රවුම් පැතලි නෑ. පැතලිත් නෑ. ඒ වගේම සමහර අයගේ ස්වරාලේ ඉස්සරහට නිරලා තියෙනවනේ. බුදුරජාණන් වහන්සේගේ එහෙම නෑ. මුළු ගිල රවුම්. රසග්ග සග්ගී හෝති. ඊළඟට රසනහර තියෙනවා. වළඳන්නේ මොකද්ද? පිළිණු වෙච්ච පිට්ටුවක්. නමුත් රසනහර සියල්ලගේම පැතිරෙනවා. දැන් රසනහර කියන්නේ දැන් අපි කියමු කෙනෙක් ඔන්න නිතර බුලත් පිට කන්න පුරුදු වෙලා ඒ වගේ සැර දේවල් කන්න පුරුදු වෙලා මේ ලුණු රහන් දැනෙන්නේ නැතුව යන්නේ. ඒ කියන්නේ රසනහර පිච්චෙනවා උඩින්. රසග්ග සග්ගී කියලා කියන්නේ රසනහර බුදුරජාණන් වහන්සේගේ කිසිම දවසක නැසෙන්නේ නැහැ. පුංචි දෙයකින් උනත් මුළු ශරීරයේම රස ඕජාව පැතිරෙනවා. ඊළඟට තියෙනවා සීය හනු හොති. සිංහෙක්ගේ වගේ හනු පිහිටලා තියෙනවා. මේ හනු කියන්නේ හක්කනේ. ඒතර කොච්චර කතා කළත් බුදුරජාණන් වහන්සේගේ හනු රිදෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙනවා කෝටි 20ක් ජනතාවට එක දවසක් ධර්මයේ දේශනා කළා තියෙනවා. කෝටි 20කට ඇහෙන්න ධර්මයේ දේශනා කරනවා හනු රිදෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ රැය 5 වෙනතුරු ධර්මයේ දේශනා කළා හනු රිදෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ එහෙම රිදෙන්නේ නැත්තේ සිංහෙක්ගේ වගේ හනු. සීහනෝ දැන් සමහර අය ඉන්නවනේ සාමාන්‍යයෙන් ඇපල් ගෙඩියක් කෑවත් හක්ක පනින. ඒ වනාහි සංසාරයේ ඔහු කරපු කර්මය කියාපා යනවා. අපි දැන් ඊළඟට කර්ම ශක්තිය කතා කරනකොට තේරෙනවා හක්ක පනින අයගේ මොකද්ද කරපු කර්මය. සසර මහා පුරුෂයන් කෙතරම් කතා කළත් කෙතරම් දේ වැළඳුවත් කවදාවත් වේදනාවක් රිදුමක් එන්නේ නැහැ. සීහනෝ චත්තාලිස දන්තෝ හෝති. උන්වහන්සේට දත් 40ක් තියෙනවා. උඩු ඇන්දේ දත් 20යි යටි ඇන්දේ දත් 20යි. සම දන්තෝ හෝති. ඒ දත් ඇද නැහැ. සමානව තියෙන්නේ. සියලු දත් සමානයි. දැන් අපි ගත්තොත් අපේ ඉස්සරහා දත් ලොකුයි. ඒකනේ මිනිස්සු කියනවා පොරෝ දත් කියලා. හක්ක ඇතුළට යනකොට හක්කේ දත් ගොඩාක් ලොකුයි. බුදුරජාණන් වහන්සේගේ එහෙම නැත. බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා දන්තයෝ යම්සේද ඊළඟට ඇතුලේ හක්කේ තියෙන දතත් ඒ ප්‍රමාණයමයි. සමදන්තෝ උඩ ගානට පිහිටලා තියෙන රේඛාවක් ඇඳා වගේ දත් උස් පහත් නැහැ. ගානට තියෙනවා. ඒකේ අනුව්‍යංජනයක් තියෙනවා. සතර දළදා වහන්සේලා පමණක් ඒ අතර සම්පූර්ණ ඇද්දලයක් වගේ රවුම් වෙලා තියෙනවා. ඒක තමයි දන්ත ධාතුන්. ඒක අනුයන්ජනයක්.
ඒක අපි ඉදිරියට කතා කරනවා. ඊට පස්සේ තියෙනවා සමදන්තෝ අවිවර දන්තෝ හෝති. ඒ දත් අතර හිදස් නැහැ. එහෙනම් පින්වත්නි මේ දත් අතර හිදස් තියෙන්නේ අපි සංසාරේ කරපු යම් දේක විපාකයක්. අපි දත් හරන දෙයක් අපිට ඕනි නම් ඒ අපි සංසාරේ කරපු කර්මයකට මුක්කු ගැසිල්ලක්. දත් අතර හිදස් නැහැ බුදුරජාණන් වහන්සේගේ මේ දන්තයන්ගේ තියෙන අනුභවය කොච්චරද කියනවා නම් පින්වතුනි බත් පිඩක් කරන් බුදුරජාණන් වහන්සේ වැළඳුවොත් එහෙම හපන්නේ දෙපාරයි තුන් පාරයි කවදාවත් හතර පාරක් බත් පිඩක් කපලා නැහැ. ඒ බත් පිඩේ එකම බත් ඇටයක්වත් හැපෙන්නේ නැතුව නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ බත් ආලෝපය ඒ බත් පිඩ ගිල්ලට පස්සේ පින්වතුනි මොකයේ අබෑට ප්‍රමාණිකවත් බත් අංශුවක් ඉතුරු වෙන්නේ නැහැ. අපේ ජීවිතත් එක්ක ගලපලා බලනකොට තමයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කිරීම ගැන කවර කතාවද. බුදුරජාණන් වහන්සේ දන් වැළඳිල්ලත් ආශ්චර්ය දෙයක්. සුසුක්ක දාන්තෝ හෝති. දන්ත ධාතුන් වහන්සේලා සුදු පාටයි. පෞත ජීවෝ හෝති. එහෙනම් දත්වල පාට පවා සසරේ කර්මය කියා පානවා. දැන් සමහර අයගේ දත් තියෙනවා කොච්චර කළාත් සුදු වෙන්නේ නැහැ. ඊට පස්සේ සමහර අයගේ දත් තියෙනවා කොච්චර කළත් කහට බැඳෙනවා. ඊට පස්සේ ඔය එක විදිහට දන්ත රෝගියෝ හට ගන්නවා. මේ සසරේ ස්වභාවය. ඊළඟට පහූත ජීවෝ හෝති. දිව ගොඩාක් පළල්. බුදුරජාණන් වහන්සේගේ දිව සාමාන්‍ය දිවක් විදිහට පේනවා. ඕනි නම් මේ දිව එළියට දැන් සමහර අයගේ සාමාන්‍ය දිව තියෙනවා. සමහර අය ඔන්න ඒ දිව එළියට දාලා නහය අල්ලනවා. ඔය ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ කරනවා අපි දැකලා තියෙනවා. එයාට පුළුවන් හැකියාව පෙන්නනවා. බුදුරජාණන් වහන්සේට ඒ පහූත ජීව එළියට දාලා මුළු මෝනම වහන්න පුළුවන් දෙවේ. ඊළඟට ඒ දිවෙන් මේ කන් සිදුරු පිරිමදින්න පුළුවන්. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. ඒක කළොත් විතරයි හැම වෙලාවෙම නෙවෙයි. විශේෂ මේ මුළු 45 වසරටම බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දිව අන් අයට පෙන්නලා තියෙන අවස්ථා දෙකක් තුනක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා බ්‍රහ්මස්වරෝ හෝති කරවික බහනි. බ්‍රහ්මස්වරී තියෙනවනේ පින්වත්නි අංග 8ක්. ඒ තමයි හඬ හොඳට විසිරෙනවා පැතිරෙනවා. පිරිසේ කෙලවරට යනකල් ඉස්සරහට ඉන්න කෙනා විදියටම ඇහෙනවා. පිරිසෙන් පිට ඇහෙන්නේ නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ හඬ ඒ අහන කෙනාගෙන් එහාට යන්නේ නැහැ. මේ නිකන් හිස් අවකාශයේ බුදුරජාණන් වහන්සේගේ හඬ පැතිරෙන්නේ නැහැ. අවශ්‍ය කෙනාට විතරයි හඬ යන්නේ. බ්‍රහ්මස්වරය. කුරවික බහණි කියන්නේ පින්වතුනි හිමාලයේ ඉන්නවා කුරවි කියලා කෙවිල්ලක්. ඒ කෙවිල්ල නිතර කෑ ගහන්නේ නැහැ. යම් දවසක කෙවිල්ල කෑ ගැහුවොත් පියාඹන කුරුල්ලන් නතර වෙනවා කියන ආකාශයේ. වතුර යට ඉන්න සත්වය උඩට එනවා කියනවා. ඇත්තු කන් සොලවන්නේ නැතුව අහගෙන ඉන්නවා කියනවා. එච්චර ලස්සනයි. මන මෝහණීය වෙනවා මේ හඬට. ඉතින් දවසක් ධර්මාශෝක රජුරුවන්ගේ බිසව හරි සද්ධාවන්තයි. ඇගේ නම අසන්දි මිත්‍රා. ගොඩාක් පින්වන්තයි. ඒ අසන්දි මිත්‍රා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන අහලා රජුරුවන්ට පුදුම පුණ්‍ය 이르දියක් තිබ්බනේ. රජුරුවන්ගෙන් ඉල්ලීමක් කළා මං වෙනුවෙන් යමක් කරනවද? මොකද්ද බිසව? මට කොරවි කෙවිල්ලකගේ හඬ අහන්න ආසයි කිව්වා. ඊට පස්සේ එහෙනම් රජතුමාගේ ආඥාවෙන් වැද්දම් පිටත් කරලා හිමාලයෙන් කෙවිල්ලක් අල්ලගෙන ආවා. දැන් ගෙනල්ලා මාලිගාවේ රජමාලිගාවේ තියාගෙන ඉන්නවා කෑ ගහන්නේ නැහැ. ඊට පස්සේ ශාස්ත්‍රඥානයේ තියෙන බ්‍රාහ්මණයෝ කිව්වා රජතුමනි මේ කුරවි කෙවිල්ල කෑ ගහන්නේ කොවුලා හිටියෝ. තිරිසන් ලෝකෙත් මිනිහෙක් ඉන්න ඕන කෑ ගහන්න. ඊට පස්සේ මොකද උනේ? ආයෙ ගිහිල්ලා කොවුලෙක් අල්ලගෙන ආවා.
ආලගෙන ඇවිල්ලා ඉස්සරහින් තිබ්බ ගමන් ඕන්න කෑ ගැහුවා. ඒ මිහිරට ඒ අවට හිටපු අයගේ ශරීරයේ එහෙම ඍජු වුණා, ගල් ගැහුණා. අසන්දි මිත්‍රා බිසවට හිතුණා. තිරිසන් ලෝකේ ඉපදිච්ච සතෙකුගේ හඬ මෙහෙමනම් තුන් ලෝකේ මහා පුණ්‍ය 이르දියේ තියෙන තුන් ලෝකෙම නෑ බුදු කෙනෙක් තරම් පින්වන්ත කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේගේ හඬ කොහොම වෙන්න ඇතිද කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ හඬ මුල් කරගෙන ඇතිවෙච්ච බුද්ධාලම්බන ප්‍රීතියෙන් සෝවාන් වුණා. ධර්මාශෝක රජුගේ බිසව සෝවාන් වුණේ මේ මහා පුරුෂ ලක්ෂණ බුද්ධ මනසිකාරයෙන්. මේවා බුදුරජාණන් වහන්සේ හේතුවක් ඇතුවයි වදාළේ. ඒ බුදුරජාණන් වහන්සේගේ හඬ. ඊට පස්සේ තියෙනවා අභි නීල නෙත්තෝ හෝති, නිල්ම නිල් පාටයි නෙත් සංගල. ඇහි පාට වනාහි සසරේ තමන් කරපු දේ කියා පානවා. උන්නා බමුකන්තරේ ජාතා හෝති ඕදාතා මුදු තූල සන්නිභා. ඇහි බැම දෙක අතර පුළුන් රොදක් වගේ ඌර්ණ රෝම ධාතුව පීඨනවා. ඒ උතුම් ඌර්ණ රෝම ධාතුව සුදුම සුදු පාටයි. ඇහි බැම දෙකක් අතර පිහිටන්නේ. ඊට පස්සේ උන්හිස සීසව හෝති, පිරිපුන් නලල් තලයකින් යුතු සිරසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරසේ කිසිම තැනක අඩුපාඩුවක්, නලලේ අඩුපාඩුවක්, සාමාන්‍ය කෙනෙක්ගේ නලල එක්ක අඩුයි, වැඩි, කෙටි, කොටයි, ඔළුව එක්ක දිගයි, එක්ක පැතලි, එක්ක රවුම්, එක්ක බෝල. සමහර මිනිස්සු කියනවා යාගේ ඔළුව පාත්තරි වගේ කියලා. මට දවසක් මතකයි මං ගෙදර ඉන්න කාලේ මේ කවුරු හරි හාමුදුරනම බණක් කිව්වා. ඊට පස්සේ දැන් මිනිස්සු බණ අහලා එන ගමන් මට ඇහෙනවා, මට පොඩි එකා මතකයි ඒවා. කිව්වේ හාමුදුරු හරි පින්වන්තයි. ඊට පස්සේ ළඟ හිටපු කෙනෙක් ඇහුවා ඇයි කියලා. ඒ හාමුදුරන්ගේ ඔළුව පාත්තරි වගේ. එතකොට එච්චර වෙලාවක් බණ කියන එක නෙවෙයි අහගෙන ඉඳලා තියෙන්නේ, ඔළුව මැන ඉඳලා. එතකොට එයාට උපමාවක් මතක් වුණා පාත්‍රය වගේ කියලා. බුදු සිරුරට උපමා මතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරස තවත් දෙයකට උපමා කළ නොහැකි. පිරිපුන් සිරසක් කියන වචන මාත්‍රේ පමණක් දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ඕන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඉතින් කාටවත් එක නෑ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඒ ඉදිරියේ ඉන්න සංගරුවන කියන දේ බුදු සිරුරෙන් බලනවනේ, පේනවනේ. මේව බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙනම ඒ අහපු එදා හිටපු සංගරුවන මේ බුද්ධ ශාසනේ ලෝකෝත්තර සැපයක් වින්දා.